වීඩියෝ එකක් දැකලා මටත් හිතුණා ඒ වගේ කරගන්න නැත්තම් කියලා. ඉතින් නංගි මම හිතුව විදියට මේක හදලා එව්වට ඔයාලට බොහොම පිං. මේක හරි හිතේ චකිතයක් තියෙන මොහොතක්. මම දැන් මට ආපු පාර්සල් එකක් අන්බොක්ස් කරන්නයි හදන්නේ. මේ වැඩේ කරලා එව්ව කෙනාගේ වීඩියෝ එකක් දැකලා මටත් හිතුණා ඒ වගේ කරගන්න නැත්තම් කියලා. මොකද මගේ ජීවිතේ විශේෂම කෙනෙක් ගැන තමයි මම මේකෙන් කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් එයා මගේ ජීවිතේ පළවෙනි ආදරේ කිව්වොත් හරි. බලමු කවුද කියලා. මේක නිකන් ගන්න මට හිතට නිකන් මොකද වගේ. හරි පරිස්සමට එවලා තියෙනවා. my god. දෙයක් දෙනකොට මේ විදියට දෙන්න ඕනේ. එතකොට ආසෙ හිතෙනව නේද? හරි ලස්සනයි. Thank you so much. හිත නිකන් ගැහෙනවා. වැඩේ ලොකුයි ප්‍රමාණාත්මකව පොඩි වුණාට ටිකක් මොකක්ද මේක මම දන්නවා. ඇතුලේ තියෙන දේ මම දන්නවා. මම දැකලා තියෙනවා. ඒක එහෙම ප්‍රශ්නේ. ඒකට ඒක මගේ අතට ලැබෙන්නේ අද. ඒක ඇත්තටම මගේ අතේ තියාගෙන බලන්නේ මම අද. ඒ නිසා බලමු ඒක කොහොමද යන්නේ කියලා. මේ ඉන්නේ මට අවුරුදු 13 දී නැති වෙච්ච මගේ තාත්තා. එයා නැති වෙන්නේ වයස අවුරුදු 44 දී. ඉතින් මේ චිත්‍රය ඇඳපු නංගි එයාගේ පේජ් එකේ දාපු ලස්සන වීඩියෝ එකක් දැකලා තමයි මමත් මේක කරන්න ඕනි කියලා අදහසක් එන්නේ. ඊට පස්සේ මගේ තාත්තා නැති වෙනකොට අවුරුදු 44යි මම අවුරුදු 13යි 8 වසරේ හිටියේ. මගේ කතාව ගොඩක් අය දන්නවා. ඒක මට දරා ගන්න අතරත් හරි අමාරු දෙයක්. මට යා වෙනුවෙන් කවදාවත් කිසිම දෙයක් කරන්න බැරි වුණා. අද මංගාව හිටියානම් කියලා හැම මොහොතෙම දැනෙනවා ඒ හැඟීම. නැති වෙලා මාව දාලා ගිහිල්ලා අපි පස් දෙනාම දාලා ගිහිල්ලා අවුරුදු 27ක් වෙනවා. මම එයා ළඟ ජීවත් වුණේ අවුරුදු 13යි. එතකොට මම 8 වසරේ. එදා ඒ දැනෙච්ච අඩුව අවුරුදු දැන් මගේ වයස අවුරුදු 40ක්. අදටත් මට අඩුව දැනෙනවා. මම ඒ වෙනුවෙන් හැමතිස්සෙම හිතන හැම වෙලාවෙම මම ඒ ගැන දුක් වෙනවා. එයාට සමාන කරන්න එයා වගේම එයාම කියලා චරිතයක් එන්නේ නැහැනේ අපේ ජීවිතේට. තාත්තා කියන්නේ තාත්තා. හැබැයි මගේ ජීවිතේ අද මම යම් තැනක ඉන්නවා නම් මම හිතනවා ඒ හැමතැනම මගේ තාත්තා මගේ ළඟ ඉන්නේ කියලා. මම එයාගේ චූටි බබා. එයා කොතන හිටියත්
එයාගේ චූටි පපා ළඟ ඉන්නවා කියලා මම හිතනවා. මම දැන් අවුරුදු 40ක් වෙද්දි මගේ තාත්තා හිටියනම් අවුරුදු හදාගන්න බෑ හිතේ 70 පන්නලා. එතකොට එහෙනම් මේ රූපේ නෙමෙයි තාත්තට තියෙන්නේ. මේ දැන් මේ මගේ තාත්තා මැරෙද්දි රූපය. ඇයි මං එයාව ඒ විදිහට මෙතෙන්ට ගත්තේ? මගේ මතකේ ඉන්නේ මේ රූපය. මගේ අතින් එහා පැත්තෙන් අල්ලන් ඉන්නේ එදා යාම තමයි තාමත්. ඒකයි මේක අඳින නංගි මට අදහසක් දැම්මා අක්කේ අපි වෙනස් කරමුද තාත්තා දැන් හිටියා නං කියලා. මම කිව්වා නෑ යාව මට ඕනේ යා අන්තිම දවසේ හිටිය විදිහට. ඇඳන් හිටියේ කොළ පාට ෂර්ට් එකක් රතු පාට සරමක්. ඒ නිසා එදා රූපේ තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඒක මට දෙන්න. මොකද මේකේ මගේ මතකයත් එක්කනේ ජීවත් වෙන්නේ. මට අඳුර ගන්න අපහසු. එයා අවුරුදු 70 ගානකට අරන් මට වැඩක් නැහැ. මගේ ඇඟේ මගේ මතකේ ඉන්නේ. මට මතක මේ රූපේ. ඒකයි මේ ඉන්නේ මගේ අවුරුදු 44 දී තාත්තා. මේ ඉන්නේ අවුරුදු 40 දී මම හිතනවා මගේ ළඟ ගිහින් මගෙන් ඇත්තලා අවුරුදු 27ක් වුණා. මම ළඟ ඉන්නවා කියලා. ඒකයි මෙහෙම දෙයක් කරේ. කවදාවත් එයාත් එක්ක ෆොටෝ එකක් නැහැ. මේක හැදුවේ යාගේ ඩෙන්ටි ෆොටෝ එක අරගෙන අවුරුදු 20 ගානකදී ගනිපු ෆොටෝ එකක්. මම විස්තර කිය තමයි එයා අන්තිම දවසේ මේ විදියටයි හිටියේ. ඒ රූපේ අරගන්න ඩෙන්ටි ෆොටෝ එකෙන් රූපය අරගෙන තාත්තගේ එදා අන්තිම දවසේ හිටපු විදිය රූපයක් ගත්තේ මෙහෙම. ඒ නංගි ඒකට ලොකු උත්සාහයක් දරුවා. ගොඩක් මහන්සි වුණා. මම කියන විදියට වෙනස් කරා. එයා එක කරේ ලොකු අභියෝගයක්. මොකද එයා ජීවිතේවත් දැකපු නැති කෙනෙක්. මගේ තාත්තව දැකලා අපි දෙන්න මේක එක තැනකට ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ ගත්තෙත් එයා ඩෙන්ටි ෆොටෝ එකෙන් ගත්තේ. ඩෙන්ටි ෆොටෝ එකත් මන් ළඟ නැහැ. ඒක කලින් ගහපු පරණ ෆොටෝ එකක් තිබිලා ඒ ෆොටෝ එක යවල තමයි නංගිට ඒක දුන්නේ. මම මේක හදන්න මේක මගේ හිණයක් වුණා. මං නංගිට වද දුන්නා. මට මෙහෙම ඕනේ මගේ තාත්තා මට දකින්න ඕන. එයා වෙනුවෙන් කිසි දෙයක් අපිට කරගන්න බැරි වුණා. මේක තෝරගත්ත එක පයි. බොහොම ස්තුතියි. ඔයාලට ගොඩක් පිං. මගේ ජීවිතේ සාර්ථක වෙලා යම් තැනක තියෙනවා නම් මට හැමදේම හොඳ දේවල්, හොඳ මිනිස්සු, හොඳ පරිසරයක්, හොඳ ජීවිතයක් ලබා දෙන මගේ අම්මා තාත්තා නැති වෙච්ච දවසේ නම් සෑහෙන්න වෙහෙසුණා. මම හිතනවා තාත්තා නැතත් එයත් කොහේ හරි ඉඳන් අම්මට අයියක් වෙන්නේ නැති කියලා. මගේ ළඟ ඉන්නේ නැති කියලා. ඒකයි අද මම එහෙම ලස්සනට ජීවත් වෙන්නේ කියලා. ඉතින් නංගි මගේ ඔය විදියට මේක හදලා වඩ බොහොම පිං. ලස්සනයි. කියන්න ඔච්චර නෑ. ඔය එක නියමට කරලා තියෙනවා. මම මේක කරලා ගෙන්න ගන්න. නැත්තේ මගේ හිත මම දන්නවා මේක වහම මට දරා ගන්න අමාරුයි කියලා. ඉතින් මම ඔයාලට කලබල කරේ නෑ.
මන් දන්නේ